ඔයා දන්නවද අද මම මොකද්ද කරන්න කියලා? ලංකාවේ හැමෝම මේනකොට එක එක ලෙඩ වලට තෙල් හින්දනවා. ඉතින් මාත් නිකන් හිටියේ නෑ. මාත් පටන් ගත්ත වැඩ මාත් තෙල් හින්දනවා. ඉතින් වැඩේ යන ගමන් තියෙන්නේ මම මේ තෙල් එක ඉක්මනට මාකට් එකට දාලා අපි බලමු මේකෙන් ඇත්තටම මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා. මල්ලි හදනංවාල තෙල්හෙම හැමෝටම හදන්න බෑ මං ඔයාලට තෙල් හදනට පියවරෙන් පියවර කියලා දෙන්න. එන්න අපිත් එක්ක යන්න. ඔව් මේක වල්ගම ශ්‍රී ලස්සන පද්ම කියන තෙල් එක. ඇත්තට මේක අපේ සීයාගේ පරණ වට්ටෝරුවා. මේක ගොඩක් දුරට මේක පාවිච්චි කරන්නේ සයිනසයිටිස් කියලා තියෙනවා අපේ දැන් අපේ කට්ටියගේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි සෙම හිර වෙලා තියෙනවා නළලේ සහ ඔළුව රිදෙනවා පීනස ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් වලට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් තෙල් එකක් තමයි වල්ගම ශ්‍රී ලස්සන පද්ම කියන්නේ. අපි වල්ගම ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගම අපි 1952 තමයි අපේ සීයා තමයි මේ ආයතනය පටන් ගත්තේ. එතකොට අපේ ආයුර්වේද නිෂ්පාදන තමා සිදු කරන්නේ. එතකොට අපි එතරම් දේශීය සහ අනන්‍ය අමුද්‍රව්‍ය යොදාගෙන ආයුර්වේද තෙල් වර්ග, අරිෂ්ඨ, ආසව, චූර්ණ, ආයුර්වේද වෛද්‍යවරුන්ට අවශ්‍ය දේවල් සහ අපේ පරිපෝෂක ජනතාවට ඩිරෙක්ට් ගන්න පුළුවන් දේවල් තමයි නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කරන්නේ. ගොඩක් අය මේ වගේ මේ තෙල් හින්දන වීඩියෝස් තියෙන එක එක ලෙඩ වලට එක එක වැඩ වලට කියලා තෙල් හින්දනවා. මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මේ වගේ තෙල් එකක් හින්දවනකොට ඒක කවුද රෙගියුලේට් කරන්නේ මේක හොඳයිද මේක පාවිච්චි කරන්න කොහෙද නිර්දේශ තියෙන්නේ කියන එක මට දැනගන්න ඕනේ. ඉතින් ඒකෙදි මට හම්බුනේ මෙන්න මේ වගේ උත්තරයක්. මම දමිත් මාදව මම ආයුර්වේද වෛද්‍යවරයෙක්. රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙක්ට පුළුවන් තමන්ට අවශ්‍ය නිෂ්පාදන ආයුර්වේද නිෂ්පාදන සිදු කරන්න සහ රෝගීන්ට ලබා දෙන්න. නමුත් අපි නිෂ්පාදනාගාරයක් ලෙස ලියාපදිංචි වුණාට පස්සේ එතකොට අපිට පුළුවන් ඒවා බෙදා හරින්න ලංකාවටම. එතකොට අපිට හිතුමනාපෙට වෛද්‍යවරයෙක් වෙච්ච පළියටම අපිට බෑ ආයුර්වේද නිෂ්පාදන සිදු කළා ලංකාවටම බෙදා හරලා රෝගීන්ට දෙන්න. එතකොට අපිට ආයුර්වේද ඖෂධ සංග්‍රහය කියලා තියෙනවා. ආයුර්වේද ෆාමකෝපියා කියන පොතක් තියෙනවා. එතකොට ඒකේ තමයි අපිට සඳහන් නිෂ්පාදන ටික සිදු කරන ආකාරය ඔක්කොම සඳහන් වෙන්නේ. මේක වල්ගම ශ්‍රී ලස්සන පද්ම තෙල් එක. වල්ගම ශ්‍රී ලස්සන පද්ම කියන තෙල් එක. එතකොට මේක දැන් ඔයාලා ඩිපාර්ට්මන්ට් එකට දීලා ඩිපාර්ට්මන්ට් එකේ අප්‍රූවල් එක අරගෙන තමයි මේක කරන්නේ. සාමාන්‍ය මේ තෙල් එක දැන් 100ගේ කාලේ දන්නේ. මේක 100ගේ කාලේ නම් වෙන වට්ටෝරුවක්. අපි ඒක නොකඩවා පාවිච්චි කර නිෂ්පාදනය කරගෙන එනවා. හරි. ඒක මේකේ කොහොමද මේ ප්‍රොඩක්ටිවිටි එක කොහොමද මේක? තරම මේක දැන් දැනට සුපර් මාකට් වල තලබි වෙනවා මේක. දා ඔන්ලයින් අපි ඩරස් එකේ මේ සේල් කරනවා. ඒ නිසා හොඳ නිෂ්පාදන ධාරිතාවකින් අපි මේක නිෂ්පාදනය කරන්න යනවා. සහ අමුද්‍රව්‍යත් අපි ගාන්ට ඒ ප්‍රමිතිය අරගෙන ඒ විදිහටම නිෂ්පාදනය කරනවා 100 කාලේ වගේම. ඒකට මාසයක් වගේ කාලයක් යනවා. ඒකට මේ තෙල් එක හදන්න. දැනට මේකට සති 3ක් වගේ වෙනවා. තව සතියකින් වගේ මේක අපි නිෂ්පාදනය ක්‍රියාවලිය ඉවර කරනවා. මේකට පොල් තෙල් තමයි මේ තෙල් එකේ බේස් එක. එතකොට මේ තෙල් එකට පොල් තෙල් 100ක් ගුණාත්මක ලංකා නිෂ්පාදනයේ පොල් තෙල් තමයි භාවිත කරන්නේ. සමහර ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔයාලට පොල් තෙල් කලවම් කියලා කියනවා. ඔව්. පොල් තෙල් වලින් තමයි මේ තෙල් එකේ ෆාමකෝපියා එකේම තියෙනවා ගොඩක් තෙල් වර්ග වලට තල තෙල් ගන්න, එඬරු තෙල් ගන්න, මී තෙල්. දැන් අපි නවීන තාක්ෂණයත් එක්ක ගත්තොත් එහෙම අපේ තියෙන බෙහෙත් වල තියෙන ද්‍රව්‍ය ටික එක්ස්ට්‍රැක්ට් කරලා පොල් තෙලට තමයි ගන්න. ඒතකොට පොල් තෙලේ පාට වෙනස් වෙනවා, පොල් තෙලේ සුවඳ වෙනවා. ඒතකොට පොල් තෙල් එකට ඒ ගුණය ටික ලැබෙනවා. එතකොට බේස් එක විදිහට පොල් තෙලේ ක්‍රියා කරන ගමන් අපිට අවශ්‍ය රෝගයට අවශ්‍ය ගුණය ලබා දෙනවා. මේ භාජනය ගැන බලන්න ඕනේ මේක මේ තඹ එකක් නේද? තඹ මුට්ටි පාවිච්චි කරනවා ගොඩක් දුරට අපි නීල් ආදිය ඒ වගේ පොළ පාට තෙල් ඒ කියන්නේ පොළේ උෂ වලින් ගන්න තෙල් වලට තඹ පාවිච්චි කරනවා. සහ සමහර තෙල් වර්ග තියෙනවා අපිට ෆාමකෝපියාගේ සහ අපේ එන ඍෂිවරුන් නම් ඒ දවස්වල කියලා තියෙනවා මේව තඹ හැලියක පාවිච්චි කරන්න කියලා. සහ මේවට දාන දර වර්ග ගැනත් කියලා තියෙනවා. සඳුන් දර දාන්න ඒවා ඇත්තටම ඒකේ විද්‍යාත්මක පදනමක් තියෙනවා. මේකට ගොඩාක් අත්දැකීම් බලපානවා. ෆාමකෝපියකේ තියෙන මේ පාකේට බාන්න කියලා. නමුත් අත්දැකීම වැඩගත් වෙනවා. මොකද අපි ගෙන්දර පාලනය කරන්න ඕනේ. හරි ගෙන්දර ටෙම්පරේචර් එක තියාගන්න ඕනේ. ඇත්තටම අපි ටෙම්පරේචර් එක නිතරම කන්ට්‍රෝල් කරනවා තෙල් වල. හේතුව ටෙම්පරේචර් එක ඇත්තටම අපිට මොකද ඇහෙන් බලලා අපිට කියන්න බෑ ටෙම්පරේචර් එක මෙච්චරයි කියලා. ඒතකොට අපි ටෙම්පරේචර් එක ගොඩාක් උඩට ගියොත් එහෙම තෙලේ තියෙන ඇත්තටම තියෙන අවශ්‍ය අපිට දෙන විටමින් වර්ග සහ අපිට රෝග වලට අවශ්‍ය වෙන තියෙන අපේ මූලික සංඝටක විනාශ වෙන්න පුළුවන්. ඉතින් මම දැන් ආවා මේ වල්ගම ආයුර්වේද එකේ ස්ටෝර් රූම් එකට අමුද්‍රව්‍ය හොයාගෙන අමුද්‍රව්‍ය වලින් අපි නිෂ්පාදනයන් කරලා අවසාන නිෂ්පාදනයන් ටික මේ ස්ටෝර් රූම් එකට තමයි එන්නේ. ඇත්තටම මල්ලි මේක ට්‍රැඩිෂනල් තෙල් එකක්. පේන් එක කියන්නේ වේදනාව සමනය කරන වාත වේදනාව සමනය කරන ට්‍රැඩිෂනල් තෙල් එකක් තමයි මේක. එතකොට සාමාන්‍ය මේක අපිට ඉක්මනට වෙනිෂ් වෙලා යනවා. ගෑව තෙල් ගෑවද කියලා හොයන්න බෑ ටිකකින්. එතකොට ඒ වගේම ඉක්මනට රිසල්ට් එකක් ගන්න පුළුවන්. විනාඩි 5න් වගේ වේදනාව සුව කර ගන්න පුළුවන්. ඒත් මේ තෙල් එකත් ඒ වගේම තමයි. මේ තෙල් එකටත් ඇඩ්වාන්ස් කළා තමයි මේ අපි මේ ස්ප්‍රේ එක කරේ. මොකද තෙල් එකත් සාමාන්‍ය ට්‍රැඩිෂනල් කට්ටිය
තෙල්ලකටත් කැමතිනේ මේ දෙකම එකක්නේ. දෙකම එක ඇතර මේක දැන් අපි බලුවොත් නිල් ඇදී කියන එක මේක ඔයාලගෙන් ගත්තද? මේක නෑ මේක ෆාමකෝපිය එකේ තියෙන එක ඒත් එක්ක තව නීබාම් කියලා තියෙනවා මේකත් මෑත කාලේ ප්‍රොමෝට් කරපු එක මේකත් ගොඩක් ඔය වෛද්‍යවරුන් දැන් අපේ වෛද්‍යවරුත් පාවිච්චි කරනවා මේකත් ඔයාලගෙන් ගත්තද? මේකත් අපේ ප්‍රොඩක්ට් එක ඔයාලගේ ඔව් මේක මේ ගන්සූර වලින් හදන දනිස්සර ගාන දනිස්සල ඉදිමිලා වගේ තියෙන ප්‍රශ්න වලට ගාන බාම් එක මේකත් සම්පූර්ණයෙන්ම ඔයාලගෙම මේක අපේම නිෂ්පාදනය නිෂ්පාදනය. ඔව් මේක අපේ ගැස්ට්‍රයිටිස් වලට ගන්න ගැස්ට්‍රයිටිස් සෝපානය කියන එක මේක නිෂ්පාදන ක්‍රියාවලියත් මම ඔබතුමාට මේ පෙන්වන්නම් හරි. මේකත් එක්කම මේකත් ඔයාලගෙම මේක අපේ නිෂ්පාදනය ඊට අමතරව මේ කැස්ස පාවට්ට පැණි කියන ඒවත් සාමාන්‍ය අපේ අමෙරිකන් ඔය මන් දෙකද මේකනම් අර මේකත් කමන්නේ. මේකත් කොමන් එකක් හැබැයි මේක අපි නම් මේක අපිට ආවේනික විදිහට හදන්නේ මේකට අපි දේශීය ඉඟුරු තමයි පාවිච්චි කරන්නේ අපේ සුවඳ නිල්යාදිය කියන එකක් තියෙනවා මේක සාමාන්‍ය ෆාමකෝපිය එක නිල්යාදියකම අපි දැන් ඔෆිස් වල වගේ යන කට්ටියට බෑ මේ තෙල් ගඳත් එක්ක කැමති නෑ එතකොට ඒ වගේ කෙනෙක්ට මේක අපි ටිකක් සුවඳක් ඇඩ් කරලා හදපු හදලා තියෙනවානේ. තියෙන එක ඉතින් මේ වගේ ආයුර්වේද නිෂ්පාදනාගාරයක් ඉස්සරහට අරගෙන යනකොට අලුත් පරම්පරා විදිහට අපි සහ ඉස්සරහට එන්න ඕනේ දැනගන්න මොනවද කියලා එකත් වීඩියෝ එකේ අවසාන විදිහට අපි කතා කරලා බලමු අපේ දමිතයෙන් මොකක්ද ඇත්තටම අපිට කරන්න පුළුවන් කියලා. ඇත්තටම තරුණ කට්ටියකින් ඉල්ලනවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන හදාරන්න සහ අලුත් රිසර්ච් කරන්න සහ අලුත් නිෂ්පාදන එළි දක්වන්න. එතකොට ඒකෙන් ඇත්තටම ලොකු සේවයක් වෙනවා. සහ වෛද්‍ය ක්‍රමයක් නිසා රෝගීන් සුවපත් වෙනවා. ඒකෙන් ආත්ම තෘප්තියක් හොඳට ලැබෙනවා ඔබතුමාලට. ඒත් එක්කම අපි සුබ පතනවා තරුණයන්ගෙන් සහ අය ඉල්ලීමක් කරනවා මේ වෛද්‍ය ක්‍රමය රැක ගන්න සහ මේ ගැන හදාරලා රෝගීන් සුවපත් කරන්න දායක වෙන්න කියලා. ස්තුතියි.